මේ මෑතක ලියලා මෑතකදී තරුණ ළමයෙක් කියනවා මං අහගෙන හිටියා. හරි ලස්සනයි. ඒකේ කියනවා ධර්මයෙන් සුපෝසිත අප්පච්චි මිය පරලෝ ගිහිල්ලා පෙට්ටිය කරේ තියාගෙන සොහොන් කනත්තට අරන් යන වෙලාවේ පුතා පෙට්ටියේ ඉදිරි කෙළවර කරේ තියාගෙන යනවා. පෙට්ටිය කරේ තියාගෙන යන පුතාට පෙට්ටිය ඇතුලේ ඉන්න තාත්තා කතා කරලා රහසක් කියනවා. ඒ ගීතයේ තියෙන තාත්තා කියපු රහස. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සෙනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් උඹේ කන්ද පාමුල සොහන හුරුනේ දන්නවා මං මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බෙහෙත් තුන්ඩුව අරන් ඵලයන් අම්මගේ තාත්තගේ වගකීම පිරිමියාගේ වගකීම නායකයාගේ වගකීම අනුම්මත බර තියලා යැපෙන්නේ නැහැ ලාංකීය අපච්චිලා තමන්ගේ යුතුයකම තමන්ගේ කාර්යභාරය තමන්ගේ කොටස ඉදිරි ඉස්මතු කරලා කරනවා එහෙම කරගෙන ඇවිල්ලා මියදෙන තාත්තා පොඩි කාට කියනවා කොල්ලට කියනවා මයි පුතේ මට හුරු පාරේ මම යන්නේ ඒත් වෙනදා ගිය ගමන නෙමෙයි වෙනදා මං ගියේ හේනට කුඹුරට කඩේට හරක් ගේන්න හරක් දාන්න උඹලා ඉස්කෝලේට අරගෙන ගියා ඒ ගමන් නෙමෙයි මම මේ යන්නේ අද මම යන්නේ කනත්තට හුඟක් අය මගේ පස්සේ එනවා අද වෙනදා මං තනියම ගියපු පාරේ මං කවදාවත් කාටවත් බර දීලා ජීවත් වෙච්ච මිනිහෙක් නෙවෙයි ඒත් මගේ බර අද උඹලා කරෙන් යනවා මට වෑවෙන්නේ මිය ගියත් මං කිසිවෙකුට බර නෑ පුතේ තියාපන් බිමින් වේදනාව නිවා ගනි විඩාබර නොවි මාව ගෙනියපන් උඹට හුරු නැති මට හුරු කනත්තේ මාව දාපන් මං කනත්තේ දැම්මයි කියලා දුක් වෙන්න එපා අපේ ගමේ මට කලින් කනත්තට ආපු අය ඉන්නවා දැන් කරවල වෙලා තිබ්බත් හෙට උදේ ඉර පායනවා මං ඉර පෑවුවාම කලින් ආපු අයගෙන් නෑයෝ අඳුර ගන්නම් මගේ තනිය මකා ගන්න සෝබා දහමට අවනතයි පුතේ මං මේ ලෝකේ සෝබා දහමට අවනතයි උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා ඉපදෙන අය මැරෙන බව දැන බවුන් වැඩූ මම අද මේ යන ගමන නොදැන යනවා නෙමෙයි මගේ ගමන මම යන්නම් ඒත් මා ආදරය කළ
අපි දෙන්නා එකතු වෙලා නිර්මාණය කළ උඹලාගේ ජීවිත තනු මට විතකදී මව වූ විතකදී සහෝදරියක් වූ විතකදී මිතුරියක් වූ මගේ බිරිඳ වූ උඹේ අම්මා රෝගාතුරයි මගේ සාක්කුවේ අම්මගේ බෙහෙත් තුණ්ඩුව තියෙනවා මයි පුතේ උන්දත් මා ආගමන එනකම් හොඳට බලාගනි ඒ ඇති මට කියලා මේ ගීතේ කියනවා පරිණත මිනිහෙක් මැරෙන්න ඕන ලෝකය අදහාගෙන දැකගෙන විශ්වසනීයත්වයෙන් ආත්ම පෞරුෂයෙන් මැරෙන්න ඕන මේ මෙතන ඉන්න මිනිස්සු ඔක්කොම ආත්ම පෞරුෂලාභී නෙවෙයි ඔබ ඔබේ භූමිකාව ගැන දන්නේ ඔබේ ගෑනු කමාඳුරගෙන නැහැ ඔබේ පිරිමි කමාඳුරගෙන නැහැ ඔබේ මව් කමාඳුරගෙන නැහැ ඔබේ පිය කමාඳුරගෙන නැහැ ඔබ රාජ්‍ය සේවකයෙක් නම් රාජ්‍ය සේවය ඔබ අඳුරගෙන නැහැ මේ මෙතන ඉන්න සියලුම රාජ්‍ය සේවකයෝ තරාතිරමක් නැහැ මම දන්නවා අඳුරගෙන නැහැ රාජ්‍ය සේවය රාජ්‍ය සේවය අඳුරගෙන වැඩේ කෙරුවා නම් මේකට එන ගහන්නේ නැහනේ දැන් මේකට එන ගහලා තියෙන්නේ අඳුරගෙන නැති හින්දා රාජ්‍ය සේවය පාවිච්චි කරුවේ හොරා කණ්ඩ බහුතරයක් දෙන රාජ්‍ය සේවය පාවිච්චි කළේ තමන්ගේ ජීවිතේ බබලවා ගන්න සේවය බබලවුවේ නැහැ රජය පාවිච්චි කරලා නිලය පාවිච්චි කරලා තමන් බබලෙන්න මහන්සි ගත්තා විනාශ වෙලා ගියා ඒ වගේම තමයි මේ සියලු දෙනා ජීවනෝපක්‍රම පාවිච්චි කරුවේ පුතේ ධාර්මික ක්‍රමවේදවලට නෙමෙයි අධාර්මිකව හේතුව තමයි සද්ධර්ම අවබෝධය අපට නැහැ අපි මැරෙන බව නොදැන ඔබ යන්නේ ඔයාලා එකතු කෙරුවා හම්බ කෙරුවා තව ගත්තේ නැති බඩු 3ක් තියෙනවා නේද මොනවද ගන්නෑ එකක් තමයි මැරිච්චාම අන්දන ඇඳුම කවුරුත් තරන්නේ අන්තිමට උරුම එක අන්තිමට තියෙන පෙට්ටිය කවුරුත් තරන්නේ අන්තිමටම උරුම එක ඉඩමක් තියනවා අකමැතිම අන්තිමටම ගන්න වෙන්නේත් ඒක අකමැතිම ඇඳුම ඇඳගෙන අකමැතිමගේ බුදියාගෙන අකමැතිම ඉඩමේ පදිංචි වෙන්න වෙනවා මේ ඉන්න එක මිනිහෙකුටවත් තේරෙන්නේ එක මිනිහෙක්වත් දකින්නෙත් නැහැ ඒ ගැන හිතන්නෙත් නැහැ ඊයේ රාත්‍රියේ මං අලව්වේ ධර්ම දේශනාවට ගිහිල්ලා එන ගමන් කුරුණෑගල කෝටිපති ව්‍යාපාරිකයෙක්ගේ මලගමකට සම්බන්ධ වුණා. අවුරුදු 40 ගානක් මිනිස්යාගේ වයස. ව්‍යාපාර ආයතන 10ක් 15ක් විතර තියෙන කෝටිපති ව්‍යාපාරිකයා. පහවදා උදේ ගමනක් යන්න හාමුදුරු කෙනෙකුත් එක්කන් සාකච්ඡා කරගෙන නිදාගත්ත මිනිහට උදේ පෙට්ටියෙන් තමා ගෙදර එන්න උනේ. ඒ තරම් සියුම් වෙලාවකදී ජීවිතෙන් සමුගෙන මැරෙන්නට සිද්ධ වෙන ಜಾති කුල ගොත් ભેදයක් නැති මානවයාට සත්වයාට උරුම ධර්මතාවයේ වැළඳ ගන්න යන ඔබ ධර්මඥානයෙන් යුක්තව මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලය ඇතුලේ තමන්ට යහපත පිණිස ලෝකයට යහපත පිණිස තමන්ගේ සතුට නිදහස පිණිස ලෝකයේ සතුට නිදහස පිණිස තමන්ගේ සැපත පිණිස ලෝකයේ සැපත පිණිස වැඩ කරන්නට තවම ඉගෙනගෙන නැත්තම් මං බෞද්ධ මං ඉස්ලාම් මං හින්දු මං කතෝලික කියා එකිනෙකාගේ භූමිකා ඉදිරියේ අහවල් එක ලොකුයි අහවල් එක උතුම් කිය පෙන්නා හිටියාට ඇති පළක් නැහැ. ඔක්කොම යන්නේ නරක ආදියට. ඔක්කොම යන්නේ අපායට. ඔක්කොම යන්නේ විනාශයට. ජීවිත කාලයේදී ලැබිය යුතු උතුම්ම වස්තුව සද්ධර්මය. මිනිස්සු කියනවා සල්ලි තියනවා නම් ඔක්කොම
මේ බණක් අහන්න කියලා ඇවිල්ලා දැන් හෙට ඉඳලා මෙවුන්දලා ආයේ මොකවත් නැහැ බලන්න දෙයක් නැහැ මුළු හොරව පතානම සම්වර්ධනය කරයි ඒකට ලෑස්ති වෙලා ඇවිල්ලා ඔය ඉන්නේ පිටපැත්ත සුදු ඇතුළ කළු මේ නාම්මන්ඩිලාගේ සාප්පලාගේ මන් දන්නවා ලෝකේ රංගපාන එක නෙමෙයි කරන්නේ ඔයාලා රංගපාන එක කරන්නේ මේ මෙතන ඉන්න දේශපාලන අධිකාරියත් ඉන්නවද දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන් රාජ්‍ය සේවය වෙන්න පුළුවන් ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් මේ සියලුම දෙනා හොඳටම අධ්‍යයනය කරලා බැලුවොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව රංගපෑමක් කරන්නේ ඇත්තම බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නේ නැහැ ඒ නිසා තමයි පින්නතුනි මේ විපත්තියෙන් තියෙන්නේ ලෝකේ පල්ලෙහා නීචම තැනට අපි වැටුණානේ ඉතින් කොයි ඉතින් බෞද්ධකම කොයි ඉතින් පුණ්‍යවන්ත භාවය ඇයි එහෙම උනේ අපි ධර්මයෙන් ඈත් වෙලා උතුම්ම දානේ ධර්මයේ බෙදන්නේ සත්භාවයෙන් නෙවෙයි ධර්මය අහන්නේ සත්භාවයෙන් නෙවෙයි ඒ නිසා ධර්මයේ දේශනා කිරීමත් ධර්මයේ ශ්‍රවණය කිරීමත් සත්භාවයෙන් කළ යුතු වන්නාසේම සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳින් අහලා අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ප්‍රායෝගික එකක් ක්‍රියාවට නම් වන්න ඕන එකක් ඒ මත පිහිටලා ගමන් කරන්න ඕන එහෙම නැත්නම් ඒ ජීවිතේ දකින්න බෑ ඒ ජීවිතේ විඳින්න බෑ අපි හැම වෙලාවෙම පින්නතුනි වහල් වෙච්ච රංගනයක යෙදෙනවා සම්භාවනීය විදියට හැබැයි ඔබේ ඒ සම්භාවනීය බව ඔබ දන්නේ කොහෙද තබා තියෙන්නේ කියලා අතීතයේ ඇත්තෝ මරණයෙන් සමුගෙන ගියත් තමන් විශ්වය දිහා බලලා මලකඳත් ප්‍රාතිහාර්ය පෑවලු පුතා මේ මෑතකදී කොල්ලෙක් සින්දුවක් ලියලා තියෙනවා අතීත ශ්‍රී ලංකාවේ අප්පච්චිගේ භූමිකාව පිළිබඳව මේ මෑතක ලියලා මෑතකදී තරුණ ළමයෙක් කියනවා මං අහගෙන හිටියා හරි ලස්සනයි ඒකේ කියනවා ධර්මයෙන් සුපෝසිත අප්පච්චි මිය පරලෝ ගිහිල්ලා පෙට්ටිය කරේ තියාගෙන සොහොන් කනත්තට අරන් යන වෙලාවේ පුතා පෙට්ටියේ ඉදිරි කෙළවර කරේ තියාගෙන යනවා පෙට්ටිය කරේ තියාගෙන යන පුතාට පෙට්ටිය ඇතුලේ ඉන්න තාත්තා කතා කරලා රහසක් කියනවා ඒ ගීතයේ තියෙන තාත්තා කියපු රහස පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සෙනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් උඹේ කන්ද පාමුල සොහන හුරුනේ දන්නවා මං මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බෙහෙත් තුන්ඩුව අරම් ඵලයන් අම්මගේ. තාත්තගේ වගකීම, පිරිමියාගේ වගකීම, නායකයාගේ වගකීම. අනුන් මත බර තියලා යැපෙන්නේ නැහැ. ලාංකීය අපච්චිලා තමන්ගේ යුතුයකම, තමන්ගේ කාර්යභාරය, තමන්ගේ කොටස ඉදිරි ඉස්මතු කරලා කරනවා. එහෙම කරගෙන ඇවිල්ලා මිය දෙන තාත්තා පොඩි කාට කියනවා, කොල්ලට කියනවා, මයි පුතේ මට හුරු පාරේ මම යන්නේ. ඒත් වෙනදා ගිය ගමන නෙමෙයි. වෙනදා මං ගියේ හේනට, කුඹුරට, කඩේට හරක් ගේන්න, හරක් දාන්න. උඹලා ඉස්කෝලේට අරගෙන ගියා. ඒ ගමන් නෙමෙයි මම මේ යන්නේ. අද මම යන්නේ කනත්තට. හුඟක් අය මගේ පස්සේ එනවා. අද වෙනදා මං තනියම ගියපු පාරේ. මං කවදාවත් කාටවත් බර දීලා ජීවත් වෙච්ච මිනිහෙක් නෙවෙයි. ඒත් මගේ බර අද උඹලා කරෙන් යනවා. මට වෑවෙන්නේ මිය ගියත් මං කිසිවෙකුට බර නෑ. පුතේ තියාපන් බිමි. වේදනාව නිවා ගනි. විඩාබර නොවි මාව ගෙනියපන්. උඹට හුරු නැති මට හුරු කනත්තේ මාව දාපන්. මං කනත්තේ දැම්මයි කියලා දුක් වෙන්න එපා. අපේ ගමේ මට කලින් කනත්තට ආපු අය ඉන්නවා. දැන් කරුවල වෙලා තිබ්බත් හෙට උදේ ඉර පායනවා. මං ඉර පෑවුවාම කලින් ආපු අයගෙන් නෑයෝ අඳුර ගන්නම්. මගේ තනිය මකා ගන්නම්. සෝබා දහමට අවනතයි පුතේ මං. මේ ලෝකේ සෝබා දහමට අවනතයි. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන අය මැරෙන බව දැන බවුන් වැඩූ මම අද මේ යන ගමන නොදැන යනවා නෙමෙයි. මගේ ගමන මම යන්නම්. ඒත් මා ආදරය කළ, අපි දෙන්නා එකතු වෙලා නිර්මාණය කළ උඹලාගේ ජීවිත තනු මට විතකදී මව වූ, විතකදී සහෝදරියක් වූ, විතකදී මිතුරියක් වූ, මගේ බිරිඳ වූ උඹේ අම්මා රෝගාතුරයි. මගේ සාක්කුවේ අම්මගේ බෙහෙත් තුණ්ඩුව තියෙනවා. මයි පුතේ උන්දත් මා ආගමන එනකම් හොඳට බලාගනි.